නුවරඑළියේ අහස පොළවට පාත් වූවක් මෙන් අඳුරු වීගෙන ආවේ තවත් හෝරාවකින් පමණ හිරු අවරට යන බවට ඉඟි කරමිනි. එහෙත් හිරු එළියක් ගැන සලකුණක්වත් ඒ අහස පුරා නොවිය. මුළු පළාතම ඝන මීදුම් සලුවකින් වැසී ගොස් තිබුණි. එය නිකන් මීදුමක් නොව අතීතයේ සියලු රහස් සංගවාගෙන සිටින ඉදිරියෙන් නැති කිසිවක් නොපෙනෙන තරම් ඝනකම් සීතල මීදුමකි. ජීප් රථයේ ඉදිරිපස වීදුරුව මත පතිතවන තුනී පිනිබින්දු වයිපරයේ පහරින් දෙපසට විසිවී ගියේ ඒකාකාරී රටාවකටය. ඒ රිද්මය නෙත්මිගේ හිතේ වසර ගණනාවක් තිස්සේ පළපදියම් වී තිබූ පාළුව තවත් වැඩි කලක් මෙනි. ඇය හිස හරවා වීදුරුව දෙස බලා සිටියද ඇගේ දැස් තිබුණේ හිස් අවකාශයය. රියදුරු අසුනේ සිටි 50 හැවිරිදි ගුණරත්න දැස් කුඩා කර ඉදිරිය බලාගෙන දෙඩි අවධානයකින් රිය පදවමින් සිටියේය. හමුදාවේ මේජර්වරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කර විශ්‍රාම ගොස් සිටියද ඔහුගේ සිරුරේ වූ ඒ ඍජු බවත් හැඩි-දැඩි බවත් තවමත් අඩු වී නොතිබුණි. කාලය විසින් ඔහුගේ හිසකෙස්වලට තනින් තන රිදි පැහැයක් එක්කර තිබුණද එයින් ඔහුගේ පෞරුෂයට ලැබී තිබුණේ ගාම්භීර බවකි. ඔහුගේ රළු අත්ල සුක්කානම මතේ තදින් ග්‍රහණය වී තිබූ අයුරු අසල අසුනේ සිටි නෙත්මි හොරහින් බලා සිටියාය. ඒ දෑත්වල ඇති ශක්තිය ගැන ඇයට සිතුනේ අහම්බෙනි. තාත්තේ තව ගොඩක් දුරද? නෙත්මි දීර්ඝ නිහඬතාවය බිඳිමින් ඇසුවාය. ඇගේ කටහඬේ තිබුණේ විඩාවකි. ඇයට අවශ්‍ය වූයේ මේ ගමන ඉක්මනින් අවසන් කිරීමටය. නැතහොත් මේ නිශ්ශබ්දතාවය දරාගත නොහැකි වූවා විය හැක. ගුණරත්න හිස හරවා ඇය දෙස බැලුවේ නැත. ඔහුගේ දැස් තිබුණේ වංගු ගෙසුණු ලිස්සන සුළු පාරය. නෑ දුවේ, තව කිලෝමීටර් 2ක් විතර තියෙන්නේ. ඒත් මේ මීදුම එක්ක ඉක්මනට යන්න බෑ. පාර පේන්නේ නෑ. අනික මේ හරියේ පාර හදලත් නෑ. ඔහුගේ කටහඬේ ගැඹුරුය. එහි තිබුණේ පියකුටත් වඩා ආරක්ෂකයෙකුගේ ස්වරූපයකි. ඔහු නිතරම කතා කළේ අඩුවෙනි. වචනවලට වඩා ක්‍රියාවට වඩා ක්‍රියාව විශ්වාස කළ මිනිසෙකි ඔහු. නෙත්මි යලිත් වීදුරුවෙන් පිටත බැලුවාය. පාර දෙපැස වූ තේවතු යාය මීදුමෙන් වැසී ගොස්ය. ඇගේ සිතට දැනුනේ පුදුමාකාර කාලුවකි. සමන් හදිසියේම ව්‍යාපාරික කටයුත්තකට විදේශගත වූයේ ඊයේ රෑය. විවාහ වී වසර 2ක් ගත වුවද නෙත්මිට සමන්ගෙන් ලැබුණු ආදරය ඉතා අල්පය. ඔහුට ව්‍යාපාර හැර වෙනත් ලෝකයක් නොවිය. නෙත්මි යනු ඔහුගේ සමාජ තත්ත්වය පෙන්වීමට සිටින අලංකාර ආභරණයක් පමණක් යයි ඇයට විටක සිතුනි. මේ හුදකලා බංගලාව විකුණා දැමීමට පෙර එහි තත්ත්වය බලන්නට එන ගමන ඇයට තනිවම එන්නට ඔහු ඉඩ දුන්නේ නැත. තාත්තා එක්ක යන්න නෙත්මි. මට ඔයාව තනියම යවන්න බෑ. අනික තාත්තට පුළුවන් එහෙ මොනවා හරි ආරක්ෂක ප්‍රශ්න තියෙනවනම් බලන්න සමන් කීලේ පමණකි. සැමියාට තමා ගැන ආදරයක් තිබුණත් ඔහු නිතරම සිටියේ වැඩවල ගිලීගෙනය. නෙත්මිට අවශ්‍ය වූ උණුසුම, අවධානය සහ ආරක්ෂාව ඔහුගෙන් ලැබුණේ ඊතා කලාතුරකිනි. ඇය සුසුමක් හෙළුවාය. ඒ සුසුම වායු සමීකරණය කළ රථය තුර සිරවි ඇගේ හදවතේ බර තවත් වැඩි කළේය. ජීප් රථය ප්‍රධාන පාරෙන් ඉවතට හැරී ගල් අතුරන ලබ පටුපාරකට අවතීර්ණ විය. දෙපස වූ දැවැන්ත පයින් ගස් සුළඟට සෙලවමින් නිකුත් කළේ හූහඬකි. එය ඇසෙද්දී ගතට දැනෙන්නේ බියකි. නෙත්මිගේ සිරුර සීතල වී ගියේ ඒ පරිසරයේ තිබූ අද්භූත බව නිසාමය. ටික වේලාවකින් මීදුම අතරින් අඳුරු ඡායාවක් මෙන් පැරණි වල වතාශනය විය. එය කළුගල් බිත්තිවලින් නිම වූ බ්‍රිතාන්‍ය යුගයේ සාදන ලද ගුප්ත පිණුමක් ඇති දෙමහල් මන්දිරයකි. කාලයක් තිස්සේ පාළුවට ගොස් තිබූ නිසා එය වටා වෙවී තිබූ අයිවිවැල් ගොඩනැගිල්ලට ලබා දී තිබුණේ යම්කිසි රහසක් සංගවාගත් රාක්ෂසයෙකුගේ පෙනුමකි. රථය නතර කළ ගුණරත්න එළියට බැස්සිය. කඳුකරේ හමන වේගවත් සීතල සුළඟක් විත් ඔහුගේ මුහුණේ වැදුනද ඔහු ගණනකටවත් නොගත්තේය. ඔහු කබායේ කබා ඉහළට කරගත්තා පමණි. ඔහුගේ චලනයන් වල තිබුණේ දැඩි විශ්වාසයකි. නෙත්මි රථයෙන් බසින විටම ඇයට දැනුනේ ඇටකටු පසාරු කරගෙන යන තරම් සීතලකි.
ඇය තමා ඇඳ සිටි ලොම් ජැකට්ටුව තව තවත් තද කරගත්තාය. පරිසරයම එකම අලු පැහැයකින් දිස්විය. ගස්වල කොළ හෙලවෙන හඩ හැරෙන්නට වෙනත් කිසිදු හඩක් එහි නොවිය. සෝමසිරි පේන්න නෑනේ. ගුණරත්න වටපිට බලමින් කීවේය. මුරකරුට ඔවුන් එන බව දන්වා තිබුණද ගේට්ටුව තිබුණේ අඩක් ඇරීගෙනය. මුරකුටියද හිස්ය. වටපිටාවම පාළුවට ගොස්ය. මිදුලේ වැටී තිබූ වියලි කොළ සුළඟට කැරකෙමින් තිබුණේ අමුතුම රටාවකටය. සමහර විට කඩේකටවත් ගිහින්ද දන්නේ නෑ. නෙත්මි සැකයෙන් මෙන් කීවාය. නමුත් ඇගේ හිත ඇතුලෙන් කීවේ වෙනත් දෙයක්. මේ වෙලාවේ කඩේකට යන්නට තරම් ළඟක කඩයක් නැත. ඇයට දැනුනේ Tamanව කවුරුන් හෝ බලා සිටිනවා වැනි හැඟීමකි. ගුණරත්න වලව්වේ ප්‍රධාන දොර අසලට ගොස් දොරට තට්ටු කළේය. බරති ඕක්ලී දොරෙන් නැගුණු හඩ වලව්ව ඇතුලේ දෝංකාර දුන්නේය. පිළිතුරක් නැත. ඔහු දොරේ අගුල පරීක්ෂා කරද්දී එය විවෘත වේ ඇති බව පෙනුනි. යකඩ අගුල සීතලට මිදී ගොස් තිබුණි. දොර ඇරලා ගුණරත්නගේ නළල රැලි ගැසුණි. ඔහුගේ හමුදා ඉව ඔහුට යමක් පවසන්නට විය. අනතුරක සේයාවක් ඔහුට දැනුනි. නෙත්මි මගේ පස්සෙන් එන්න. ඉස්සරහට යන්න එපා. මම කියන දේ විතරක් කරන්න. ඔහුගේ ඒ විධානාත්මක ස්වරය නෙත්මිගේ සිතේ බියක් ඇති කළත් අනෙක් පසින් ඇයට විශාල ආරක්ෂාවක් දැනෙනි. සමන් සිටියා නම් මේ වෙලාවට කලබල වී කෑගසනු ඇත. සමහර විට ඇයට බැනවදිනු ඇත. නමුත් ගුණරත්න සංසුන්්‍ය. ඔහුගේ පුලුල් පිටුපස ඇයට පවුරක් මෙන් දැනිනි. ඇය හෙමින් ඔහුගේ රළු සිරුරට මුවා වී ගෙතුලට පියමැන්නාය. ගෙතුල තිබුණේ අඳුරකි. ජනේල වසා තිබූ නිසා පිටත ආලෝකය වුවද ලැබුණේ අඩුවෙනි. වාතයේ තිබුණේ පරණ වූ තෙතමනේ සහිත ගන්ධයකි. එර අතීතයේ මතකයන් අවදි කරන සුවඳකි. ගුණරත්න විදුලි ස්විචය දැමූ විට වාසනාවකට මෙන් විදුලි බුබුලු දැල්වුණි. නමුත් ඒවායේ එළිය මලානිකය. කහපාට පැරණි එළිය නිසා ගෙය තවත් গুপ্ত බවක් එසිලිය. බිත්තිවල එල්ලා තිබූ පැරණි ඡායාරූප ඔවුන් දෙස රවා බලන්නක් මෙන් පෙනුනි. සෝමසිරි නෙතු ඇති. මිනිහා කොහේ හරි යන්න ඇති දොර දාලා. වගකීමක් නැති මිනිස්සු ගුණරත්න තරහෙන් මිමිනුවේය. අපි බඩු ටික ගේ ඇතුළට ගමු. කොහොමත් අද රෑ මෙහි ඉන්න වෙනවනේ. ඔවුන් දෙදෙනා එක්ව බඩු බාහිරාදිය සාලේට ගෙන ආහා. පැය දෙකක් පමිල ගත විය. රාත්‍රිය උදා වෙමින් තිබුණේ. පිටත ඝන අන්ධකාරය රැජ කළේය. නෙත්මි කුස්සියේ තිබූ ගෑස් ලිප දල්වා තේ එකක් හෙදුවාය. ඇය තේ කෝප්ප දෙකද රැගෙන සාලයට එන විට ගුණරත්න ජනේලයක් අසල සිට පිටත බලාගෙන සිටියේ. මීදුම නිසා ජනේලයෙන් පිටත කිසිවක් නොපෙනුනි. ඔහු හරියටම මීදුම අතරින් යමක් දකින්නට උත්සාහ කරන්නක් මෙන් විය. තාත්තේ තේයික ගුණරත්න හැරි බැලුවේය. විසිත්ත කාමරයේ ඇති අඳුරු ආලෝකයෙන් පෙනුණු ඇගේ මුහුණේ තිබුණේ විඩාවකි. ඒ වගේම හුදකලා බවකි. ඇය දෙස බලද්දී ගුණරත්නගේ හිතේ උපන්නේ අනුකම්පාවකි. මෙතරම් ලස්සන තරුණ බිරිඳක් තනිකර දමා සමන් මුදල් පස්සේ දුවන හැටි ගැන ඔහුට ඇති වූයේ කනගාටුවකි. අගේ දෑස්වල තිබූ ශෝකය ඔහුට කියවා ගත හැකිවිය. බොමුදුවේ තාමර මිනිස්සයා ආවේ නැයනේ. මට නම් මේකේ මොකක් හරි අමුතක් දැනෙනවා. මම් කාර් එකේ තියෙන මගේ පිස්තෝලේ අරන් එන්නම්. පරිස්සමට ඉන්න එක හොඳයි. ගුණරත්න සතුව බලපත්‍රලාභී ගිනි අවියක් හිබුණි. ඔහු එසේ කියද්දී නෙත්මිගේ පපුව වේගෙන් ගැහෙන්නට විය. තේ කෝප්පය ඇගේ අතේ වැවෙලන්නට විය. ඇය බිය වූයේ Tamanට සිදුවිය හැකි දේ ගැන නොව ගුණරත්න Tamanව තනිකර යයිදෝ යන පියනි. ඇයි තාත්ති මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇය ඇසුවේ බියපත් නෑ බය වෙන්න එපා මම ඉන්නවනේ. රාත්‍රිය 8 පමණ වන විට මුළු වලව්වම නිහඬතාවයේ ගිලී තිබුණේ. ගුණරත්න ප්‍රධාන දොර අගුළු දෙමිවිය. ඔවුන් සාලයේ සෝපාවට වී සිටියේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය. දුරකථන සංඥා කිසිවක් නොවිය. අඩුම තරමේ අන්තර්ජාලයවත් වැඩ කළේ නැත. පිටතින් හමන සුළඟේ හඬ හරියට කෙනෙක් හඬනවා වැනිය. එකවරම
උඩු මහලෙන් ශබ්දයක් ඇසුනි. ක්‍රීස්, ඩග්. එය ලෑලි පොළවක් මත යමෙකු ඇවිදින විට නැගෙන හඬකි. පරණ ලෑලිවල ඇන බුරුල් වී ඇති තැන් පාගද්දී එන හඬ නෙත්මි හොඳින් හඳුනයි. ඇගේ හදවත නතර වුණාක් මෙන් දැනිනි. නෙත්මි ගැස්සී ගියාය. ඇයි දැස් ලොකු කර ගුණරත්න දෙස පෙරුවාය. ගුණරත්න ඇඟිල්ලක් තොලට තබා නිහඬ වන ලෙස සංඥා කළය. ඔහුගේ ඉරියව් ක්ෂණිකව වෙනස් විය. සාමකාමී පියා අතුරුදන් වී යුදපිටියේ සිටි මේජර්වරයා ආවේශ වූාක් මෙනි. ඔහුගේ දෑස්වල තිබුණේ දඩයම් කරුවෙකුගේ බැල්මකි. ඔහු වහාම ඉනී තිබූ පිස්තෝලය අතට ගත්තය. මෙතනම ඉන්න. එළියට බහින්න එපා. ඔහු රහසින් කීවේය. අනේ තාත්තේ මට බයයි. මම තනියම ඉන්නේ නෑ. නෙත්මි වෙවුලමින් කීවාය. ඇය සිටියේ අඬන්නට ඔන්න මෙන්නය. මේ විශාල නිවසේ තනිවම සිටීමට ඇයට කිසිසේත්ම නොහැකිය. ඇය ගුණරත්නගේ අතේ එල්ලුණාය. හරි, එහෙනම් මගේ පස්සෙන් එන්න. මගේ ඇඟේ ගෑවි ගෑවි එන්න. පොඩ්ඩක්වත් සද්ද කරන්න එපා. ඔවුන් දෙදෙනා හෙමින් ලී පඩිපෙළ දිගේ උඩට නැගුණහා. පරිසරය පුරා පැතිරි තිබුණේ මරණීය නිහඬියාවකි. ගුණරත්නගේ අඩි තැබීම ඊටාම සැහැල්ලුය. ඔහු කොටියෙකුමෙන් ඉදිරියට ඇදෙද්දී නෙත්මි ඔහුගේ කමිසේ කොනක් අල්ලාගෙන සිටියාය. ගුණරත්නගේ පිටේ උණුසුම ඇයට දැනුනි. එය ඇයට ධෛර්යය ගෙනාවේය. උඩුමහලේ කොරිඩෝව දිගේ එන විට එක් කාමරයක දොරක් විවෘතව ඇති බවත් එතනින් අඳුරු ඡායාවක් එහා මෙහා වන බවත් ගුණරත්න දැක්කේය. ඔහු ක්ෂණිකව ටෝච් එළිය එල්ල කළේය. ආලෝක ධාරාව අන්ධකාරය කපාගෙන ගියේය. කවුද එතන? අත්උස්සපිය. ඔහුගේ හඬ ගිගුම් දොන්නේය. ඒ සමගම කාමරයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් කලබල වියා. ඔවුන් එහි තිබූ පැරණි පෙට්ටි කිහිපයක් අවුස්සමින් සිටි බව පෙනුනි. මේ ප්‍රදේශයේ සැරිසරන හොරුන් හෝ ජාවාරම්කරුවන් පිරිසක් මෙම පාළු නිවස තමන්ගේ ගබඩාවක් ලෙස භාවිතා කරන බව පැහැදිලිය. එක් කලෙක් ජනේලිය දෙසට දිව ගිය අතර අනෙකා ගුණරත්න දෙසට මොකක්දෝ විසිකලේය. එය බරති යකඩ පොල්ලකි. ගුණරත්න නෙත්මිව ආරක්ෂා කිරීමට ඇයව පසෙකට තල්ලු කරමින් එය මගහැරියද ජනේලයේ වීදුරුවක් බිඳී විසිවුණු වීදුරු කැබැල්ලක් ඔහුගේ වම් අතේ වලමිට අසල ගැඹුරටම වැදුනි. ගුණරත්න වෙඩි තැබීමට සැරසැද්දී ඔවුන් ජනේලයෙන් පැන අඳුරේම අතුරුදන් විය. ඒ ඔවුන් පැමිණි ලණුවක ආධාරයනි. පිටතින් වාහනයක් පනගන්වා යන හඬ ඇසුනි. තාත්තේ! නෙත්මි කෑගසමින් ඔහු වෙත දිව ගියාය. ඇය බිය වී සිටියේ හොරුන්ට වඩා ගුණරත්නට සිදූ දෙය ගැනයි. ඇයට එම රතු පැහැය දකින විට ක්ලාන්ත වන්නට මෙන් ආවේය. බය වෙන්න එපා දුවේ. උන් පැනලා ගියා. උන් මේක తాවකාලිකව පාවිච්චි කරන්න ඇති. ගුණරත්න වේදනාව දරාගෙන කීවේය. ඔහු දත් මිටි කෑවේය. අපි ඉක්මනට කාමරයකට යමු. මේ දොරවල් ලොක් කරන්න ඕන. අනේ දෙවියනේ, ඔයාට ගොඩක් අමාරුයි. නෙත්මිගේ බිය දැන් ක්‍රියාශීලී බවට හැරී තිබුණි. ඇය වහාම ගුණරත්න බාරු කරගත්තාය. මේ වෙලාවේ ඇය ශක්තිමත් විය යුතු බව ඇයට වැටහුණි. ඔවුන් උඩුමහලේ වූ ප්‍රධාන නිදන කාමරයට ඇතුළු වී එහි දොර තදින් අගුළු දෙමූහු. මෙය ඊතා විශාල පැරණි ගෘහභාණ්ඩ සහිත කාමරයකි. ජනේල හොඳින් වසා තිබුණු නිසා පිටතින් එන සීතල තරමක් අඩු වුවද නුවරඑළියේ රාත්‍රී සීතල කාමරය තුල රජ කරමින් තිබුණි. පිටත සුළඟේ ශබ්දය දැන් මහා ഘോഷාවක් බවට පත්ව ඇත. එය හරියට ස්වභාව ධර්මයේද ඔවුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළක් මෙනි. ගුණරත්න ඇඳවිට්ටමේ වාඩි වියා. වේදනාව සහ විඩාව නිසා ඔහුට තරමක ක්ලාන්ත ගතියක් දැනිනි. නෙත්මි වහාම ක්‍රියාත්මක වී කාමරයේ තිබූ වතුර ජග්ගයකින් රෙදි කැබැල්ලක් පොඟවා ඔහුගේ තුවාලය පිරිසිදු කිරීමට පටන් ගත්තාය. ඇගේ දෑත් වෙවුලුවද ඇය උපරිම උත්සාහයෙන් තුවාලය පිරිසිදු කිරීමට වෙහෙසුනාය. රිදෙනවද තාත්තේ? ඇය ඇසුවේ වෙවුලන හඬිනි. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබුණි. ඇය ඔහු දෙස බැලුවේ වරදකාරී හැඟීමකිනි. මම නිසයි මේ ඔක්කොම. පිස්සුද ළමයෝ, මේ පොඩි තුවාලයක්. මම මීට වඩා දේවල් යුද්ධදි දෙකලා තියෙනවා. ඔයා බය වෙන්න එපා නෙත්මි. මම ඉන්නකම් ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නෑ. මම මැරුණත් ඔයාව බේරගන්නවා. ඔහු ඇය දෙස බලා සිනාසෙන්නට උත්සාහ කළේය. ඔහුගේ නළලෙන් දහඩිය ගලමින් තිබුණි.
නෙත්මි ඔවුන් ගෙනා ප්‍රථමාදාර පෙට්ටියෙන් බෙහෙත්ගෙන තුවාලයට දමද්දී ඇගේ ඇඟිලි ඔහුගේ රළු සමේ ගැටුණි. තුවාලය බැඳ අවසන් වූ පසු නෙත්මි ඔහුගේ අත අතහැරියේ නැත. ඇය ඔහුගේ අත පපුවට තුරුළු කරගත්තාය. ඇගේ කඳුළු බින්දු ඔහුගේ අත මතට වැටුණු. ඒ කඳුළු ගුණරත්නගේ හදවත පසාරු කරගෙන ගියේය. සමන් කවදාවත් මං ගැන මේ විදිහට හොයලා බලලා නෑ තාත්තේ. මට අද මැරුණත් දුක නෑ. මොකද මම දන්නවා කවුරු හරි මං වෙනුවෙන් ඉන්නවා කියලා. ඇය හඩමින් කීවාය. වසර ගණනක් තිස්සේ හිර කරගෙන සිටි වේදනාව පිට අරගලන්නට විය. මේ මොහොතේ ඇය දුටුවේ පියෙකුව නොව තමන්ව තේරුම්ගත් පිරිමියෙකි. ගුණරත්නට කරකියාගත දෙයක් නැති විය. තම පුතාගේ බිරිඳ තමා ඉදිරියේ මෙසේ හැඟීම්බර වීම ඔහුට දරාගත නොහැකි විය. නමුත් ඇගේ කඳුළු සහ ඇය තමාට ලං වී සිටින ආකාරය ඔහුගේ සිතේ යටපත් වී තිබූ හැඟීම් අවදි කළේය. ඔහු ඇගේ කඳුළු පිස දැමීමට අනෙක් අත ඔසවා ඇගේ මුහුණ ස්පර්ශ කළේය. අඬන්නෙතා දරුවෝ සමන් කාර්යබහුලයි. ඒත් එරා ඔයාට ආදරෙයි. ඔහු බොරුවක් කීවේය. ඔහුට අවශ්‍ය වූයේ තමාගේ හිත පාලනය කර ගැනීමටයි. නමුත් ඒ වචනවල පවා තිබුණේ දෙගිඩියාවකි. නෑ, එයාට ඕන ව්‍යාපාර විතරයි. මම මේ ගෙදරට ගෙනාපු බෝනික්ෙක් විතරයි. නෙත්මි හිසෝසවා ගුණරත්නගේ දැස් දෙස කෙලින්ම බැලුවායා. ඒ බැල්මේ තිබුණි ආයාචනයකි, තනිකමකි. එළියේ හුලග හමන හඬ තදවිය. වැස්සද පටන් ගත්තේය. වහලයට වැටෙන වැහි බිඳු මහා ഘോഷාවක් නැගුවේය. කාමරය තුල සිවිලිම් විදුලි බුබුලේ එළිය හිටි හැටියම නිවි ගියේය. ඒ බල්බය පිච්චී යාමෙනි. දැන් කාමරය ආලෝකවත් වූයේ මේස ලාම්පුවේ මද එළියෙන් පමණි. ඒ අඩ අඳුර ඔවුන්ගේ හුදකලාව තවත් වැඩි කළය. සෙවණලි බිත්තිය මට නටන්නට විය. මට හරි සීතලයි. නෙත්මිගේ දත් ඇන්ද එකිනෙක ගැටෙන හඩ එසුණි. බිය සහ සීතල නිසා එය ගැහිමින් සිටියාය. ගුණරත්න තමා ඇඳ සිටි ඝනකම ජැකට්ටුව ගලවා ඇයට පොරවන්නට හැදුවිය. නමුත් නෙත්මි එය වැළැක්වුවාය. ඇගේ දෑත් ඔහුගේ අතේ එල්ලුණි. "එපා, ඔයාටත් සීතලයි. තුවාලෙත් සීතල හොඳ නෑ." ඇය කීවාය. අපි දෙන්නම මේ බ්ලැන්කට් එක පොරවගමු." වෙනත් විකල්පයක් නොවිය. ඇඳ මත තිබුණේ එකම ඝනකම පොරෝණයක් පමණි. ගුණරත්න ඇඳේ හිස ලෑල්ලට හේතු වී කකුල් දිගු කරගත්තේය. නෙත්මි ඔහු අසලින්ම වාඩි වී පොරෝණිය දෙදෙනාටම පොරවා ගත්තාය. ටික වේලාවක් ගත විය. පිටත කුණාටුව තවත් දරුණු විය. ඔවුන්ගේ සිරුරුවල උණුසුම පොරෝණිය තුල හුවමාරු වෙමින් තිබුණේ. නෙත්මිගේ හිස ගුණරත්නගේ උරහිස මතට වැටුණේ. ඇය හිටියේ දැඩි මානසික පීඩනයක සහ බියකය. ඒ බිය නිවා ගැනීමට ඇය තව තවත් ඔහුට තුරුළු වූවාය. ගුණරත්නට තමන්ගේ පාලනය ගිලිහෙමින් යන බව දැනිනි. තම ලේලිය තමාට මෙතරම් ලං වී සිටීම වැරදි බව ඔහුගේ බුද්ධිය එක් ප්‍රසකින් කීවද ඇගේ සුවඳ සහ උණුසුම ඔහුගේ පිරිමි සිත මත් කරමින් තිබුණි. ඔහුට දැනුනේ තමා තවමත් තරුණ බවකි. වසර ගණනාවක් තිස්සේ නිදාගෙන සිටි හැඟීම් අවදි වී ඔහුට වද දෙන්නට විය. "මාව අතාරින්න එපා, නෙත්මි" මිමිනුවාය. ඇය ඔහුට ඇමතුවේ නමින් හෝ නෑකමින් නොවේ. ඇය කතා කළේ ඇගේ ආරක්ෂකයාටයි. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. අඩ අඳුවේ වුවද ඇගේ දැස් දිලිසෙන අයුරු ඔහු දැක්කේය. ඇගේ තොල්පෙති වෙවුලමින් තිබුණේ. ඒ මොහොතේ ලෝකයම නතර වූවක් මෙන් දැනිනි. වචන අවශ්‍ය නොවිය. බාහිර ලෝකයේ නීති රීති සම්ප්‍රදායන් සියල්ල මේ ඝන මීදුම සහ අඳුර විසින් වසා දමා තිබුණි. නෙත්මි ඔහුගේ කටහඬ ගොරෝසුය. නමුත් එහි තිබුණේ ආයාචනයකි. පසුදා උදෑසන හිරු එළිය මීදුම පසාරු කරගෙන පැමිණියේය. කුරුල්ලන්ගේ හඬින් පරිසරය අවදි වෙමින් තිබුණි. ඊයේ රාත්‍රියේ තිබූ බියකරු කුණාටුව පහව ගොස් තිබුණි. ජනේලයෙන් පිටත බැලූ විට පෙනුනේ සුන්දර තේවතු යායයි. රාත්‍රියේ තිබූ අඳුරු බව, බියකරු බව කොහේ ගියාදයි සිතාගත නොහැක. සෝමසිරි මුරකරුද උදෑසනම කලබලයෙන් දිව ආවේ. ඊයේ රාත්‍රියේ තමාට හදිසි අසනීපයක් වී ගමට ගිය බව කියමිනි.
ගුණරත්න පොලිසියට පැමිණිලි කළ අතර ජාවාරම්කරුවන් සොයා විමර්ශන ආරම්භ විය. ගුණරත්න ඒ සියල්ල කළේ ඉතා සංසුන්වය. නමුත් ඔහුගේ දැස්වල තිබුණේ වෙනදාට වඩා දීප්තියකි. දවල් වන විට ඔවුන් ආපසු යාමට සූදානම් විය. නෙත්මි සහ ගුණරත්න ජීප් රථයට බොඩ වූහු. ඊයේ රාත්‍රියේ තිබූ බියකරු බව දැන් පරිසරයෙන් අතුරුදන් වී ඇත. නමුත් ඔවුන් දෙදෙනා අතර තිබූ බැඳීම සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණි. දෙදෙනාම වචන හුවමාරු කරගත්තේ අඩුවෙනි. නමුත් ඒ නිශ්ශබ්දතාවය තුල තිබුණේ දහසක් දේවල්ය. එය අපහසු නිශ්ශබ්දතාවයක් නොව සුවපහසු නිශ්ශබ්දතාවයකි. රියදුරු අසුනේ සිටි ගුණරත්න නෙත්මි දෙස බැලුවේ වෙනදාට වඩා ගැඹුරු අර්ථවත් බැල්මකිනි. නෙත්මිගේ මුහුණේ තිබුණේ ලැජ්ජාවක් මුසු වූ සංසුන් බවකි. ඇය තවදුරටත් අරු බියගුළු තනි වූ කාන්තාව නොවේ. ඇය තුල අලුත් ජීවයක් උපත ලබා තිබුණි. ඇය දැන් ගැහැණියක් ලෙස පූර්ණ වී ඇති බව ඇගේ මුහුණෙන් දිස්විය. අපි යමුද? ගුණරත්න ඇසුවේය. යමු, නෙත්මි පිළිතුරු දුන්නාය. ඇය ඔහු දෙස බලා සියුම් සිනහවක් පෑවායා. ඒ සිනහවේ තිබුණේ ආදරය, ගෞරවය සහ රහස්‍යභාවයයි. ජීප් රථය පණ ගැන්වුණි. රථය කඳුපාර දිගේ පහළට ඇදෙද්දී නෙත්මි අහම්බෙන්මින් ගියර් එක මාරු කරන ගුණරත්නගේ අතමට තම අත තබුවාය. ඔහු එය ප්‍රතික්ෂේප කළේ නැත. ඒ මොහොතේ ඔවුන් දෙදෙනාම දැන සිටියා ආපසු කොළඹ ගිය පසු ජීවිතය සුපුරුදු පරිදි ගලා යාවි. සමන් ආපසු යාවි. ලෝකයා ඉදිරියේ ඔවුන් නැවතත් මාමණ්ඩි සහ ලේලිය වනු ඇත. නමුත් මේ නුවරඑළියේ සීතල මීදුම ඔවුන්ගේ රහස සදාකාලිකවම සඟවා ගනු ඇත. ඔවුන් අතර ඇති වූ ඒ ගැඹුරු බැඳීම, හිම අඳුරේ පිපුණු ඒ කුසුම, ඔවුන් දෙදෙනාගේ හදවත් තුල පමණක් සුවඳ විහිදුවමින් කිසිදා පර නොවන මතකයක් ලෙස ඉතිරි විය.